හරි 2023 ගාන ඒකත් එච්චර ලොකු ගානක් නෙමෙයි 24 ගාන අපි කලින් වීඩියෝ එකේ දාලා ඇති මේ ඒ වගේම ලේසි ගානක්. ඉතින් මේ වගේ ගානක් මේ අවුරුද්දක ආවොත් නම් ලකුණු ඔක්කොම ගන්න පුළුවන්. ලකුණුත් ගොඩක් නැහැ 30යි 20යි 55යි තියෙන ලකුණු. ලකුණු 55යි තියෙන. හරි. මේකේ තියෙන්නේ පිරිමි 8යි. පිරිමි 8යි. කොහොමත් මේ සංකරණ වලට වැඩිය සංයෝජන පැත්තට આવොත් ලේසි. ඒ කියන්නේ පිළියෙල කිරීම වලට වැඩිය තෝරා ගැනීම පැත්තෙන් આવොත් වැඩේ කරගෙන යන ලේසි වෙන ගොඩක් ගණන් වල ගොඩක් ඒවා. හරි. පිරිමි 8යි ගැහැණු 6කින් කණ්ඩායමක පිරිමි 4යි ගැහැණු 4යි සමානව කමිටුවක් හදන්න ඕනේ. හරි. මේ පිරිමි 8ක් ඉන්නවනේ. මේකෙන් 4යි ඕන. ගැහැණු 6ක් ඉන්නවනේ. 4යි ඕන. කමිටුව තෝරගන්න බෑ වෙනස් ආකාර ගන්න. අපේ මූලික ප්‍රමේයක් එක්ක තමයි දියන්නේ. මොකද්ද මූලික ප්‍රමේය? හරි. වෙනස් ද්‍රව්‍ය මේ දන්න ප්‍රමේය වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් තියෙනවා. හරි. ඒකෙන් r ප්‍රමාණයක් තෝරා ගන්න ඕන නම් වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් තියෙනවා. හරි. r ප්‍රමාණයක් තෝරා ගන්න නම් ඒක කරන්න තියෙන වෙනස් ක්‍රම ගන්න NCR කියන අපි කියන්නේ. ඒක තමයි මූලික ප්‍රමේය. හරි. මේකට බේස් වෙන ප්‍රමේය මේක. වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් තියෙනවා. r ප්‍රමාණයක් තෝරා ගන්න ඕන. එහෙම කරන්න පුළුවන් ක්‍රම ගන්න NCR. NCR ගේ අර්ථ දැක්කේ මොකද? ක්‍රමාරෝපිත n n ඍණ r ගේ ක්‍රමාරෝපිතේ වාරයක් r ගේ ක්‍රමාරෝපිතය. කොහොමද? ඔය තමයි NCR අර්ථ දැක්කීම. මේකට බේස් වෙන්නේ මේ ප්‍රමේය. හරි. දැන් අපි ගාන හදාගෙන යමු ඉස්සරහට. දැන් මෙතන මිනිස්සුනේ. මිනිස්සු කොහොමවත් වෙනස් 8ක් ඉන්නවා 4ක් තෝරගන්නවා. ගැහැණු 6 දෙනෙක් ඉන්නවා 6න් 4ක් තෝරගන්නවා. සම්පූර්ණ වැඩේ කරලා ඉවරෙද්දී පිරිමි 4යි ගැහැණු 4යි වෙන්න තෝරන. හරිනේ? එතන මෙහෙමයි. පළවෙනි එක රෝම ඉලක්කම් 1. හරි. මේකට අදාළ තියරි පාර්ට් එක කියලා දාන්න. ඕකේ. කමිටු තොර අපි තමු පිරිමි 4ක්. මෙහෙම ලියමු. පිරිමි 4ක්. තේරිය හැකි වෙනස් ක්‍රම ගණන පිරිමි 4ක් තෙරෙහිගේ වෙනස් ක්‍රම ගණන 8ක් හිටියනේ 4ක් ගන්න. 804යි. ඊට පස්සේ ගැහැණු කියද්ද? ගැහැණු 4ක් තේරිය හැකි වෙනස් ක්‍රම ගණන ගැහැණු 6ක් හිටියනේ 4ක් ගන්න. 604යි. ඒතර මුළු ක්‍රම දැන් මුළු ආකාර මෙහෙම කරන්න බලන්න මුළු ආකාර කොච්චරයිද? 804 වාරයක් 604යි ගුණ කිරීම. ඒ කියන්නේ ගණන් කිරීමේ මූලධර්මෙන්නේ. දැන් මේක කොහොමත් ඉතින් මේ පාඩමේ ගණන් කිරීමේ මූලධර්ම බේස් කරන්නේ මේ ප්‍රමේයන් ගොඩ නැගෙන්නේ. ගණන් කිරීමේ මූලධර්මය. ඔය ගණන් කිරීමේ මූලධර්මය කියන්නේ මොකක්ද? යම් කාර්යයක් හිතන්න අතරමැදි කාර්යයන් දෙකකට බෙදලා කියලා. සම්පූර්ණ වැඩේ කරන්න උප වැඩ දෙකයි තියෙන. පොඩි වැඩ දෙකයි තියෙන. ඒ වැඩ දෙක කරාම තමයි මුළු වැඩේ සම්පූර්ණ වෙන්නේ. එහෙමනම් සම්පූර්ණ වැඩේ කරන්න තියෙන ක්‍රම ගන්න ලැබෙන්නේ අර පොඩි වැඩවල ගුණිතයෙන්. m ගුණ කිරීමෙන්. පැහැදිලිද? අපි තමු වැඩක් කරන්න මංගාව තියෙනවා පොඩි වැඩ දෙකක්. ඒ වැඩ දෙක කරලා ඉවරනාට පස්සේ තමයි වැඩේ සම්පූර්ණ වෙන්නේ. එහෙනම් එක පොඩි වැඩේ කරන්න හිතන්න පළවෙනි පොඩි වැඩේ කරන්න ක්‍රම m ගානක් යනවා. දෙවෙනි පොඩි වැඩේ කරන්න ක්‍රම n ගානක් යනවා. සම්පූර්ණ වැඩේ කරන්න එහෙනම් m ගුණ කිරීම n ගානක් යනවා. හරිනේ මේකෙත් මේ. මේකේ සම්පූර්ණ වැඩේ මොකද්ද? පිරිමි 4යි ගැහැණු 4යි තෝරලා ඉවර කරන එක. දැන් ඒකේ අතරමැද පොඩි වැඩ දෙකයි. මොකද්ද පළවෙනි පොඩි වැඩේ? 8න් 4 පිරිමි 4ක් තෝරන. ඒක 804යි. දෙවෙනි පොඩි වැඩේ මොකද්ද? ගැහැණු 6ක් ඉන්නවා 4ක් තෝරන 604යි. මේ අතරමැද පොඩි වැඩ දෙකේ ගුණිත. හරි. ඕකෙන් සම්පූර්ණ ක්‍රම ගන්න යනවා. 804 ඉතින් NCR ගේ අර්ථ දැක්වීමෙන් 804 කොච්චරද කියලා හොයන්න. හරි. මේකේනවා ක්‍රමාරෝපිත 8යි ක්‍රමාරෝපිත 4යි ක්‍රමාරෝපිත 4යි. මෙතන ක්‍රමාරෝපිත 6යි ක්‍රමාරෝපිත 4යි 6න් 4ක් දෙකේ ක්‍රමාරෝපිත. ඕකේ. මේක සොලු කරාම මේක ඉතින් 8 7 6 5 6 5 4 එතනනවා 4 ආයම 4 3 2 1 ඔහොම මෙතන එනවා 6 5 4 මෙතන 4 මෙතන 2 1 4ට 4 ගියා මෙතන 15ක් එනෝනේ. එතන සම්පූර්ණයෙන් මෙතන එනවා කීයක්ද? 4 වරක් 3 12යි. මෙතන 3 වරක් 2 6යි කැපෙනවා. 4 වරක් 1යි 2යි කැපෙනවා. 4 5 35 වරක් 2 70යි. මෙතන එනවා 6 වරක් 5 30යි 32 මෙතන 15යි.
1570 ගුණ කරාම ඒවි 1050. ඔන්න ඔච්චරක් යනවා. ඒකේ ලකුණු සම්පූර්ණයෙන් දාලා ඉවර කරගෙන යමුනේ. බලමු මේ කොටසට ලකුණු කීයක් තියෙනවද කියලා. හරි. මෙයාට ලකුණු තියෙනවා. මෙයාට 10ක් තියෙනවා. මේක වෙන වෙනම ලියන්න ඕනත් නෑ. හරි. එක සැරේම මෙතන ලියලා තිබුණා නම් 10 10 හම්බ වෙනවා. ඊට පස්සේ මේක අර්ධක්කය මේක දිගෑරලා ලියනකොට NCR ඒකට 5ක් දීලා තිනවා. අන්තිමේ සුළු කරලා උත්තර ඉවර කරලා තියෙනවා නම් 5ක් දීලා තිනවා. මුළු ලකුණු 30ක් තියෙනවා. ඔය කොටසට වැඩි වෙලා යන්නේ නැහැ. මුළු ලකුණු 30ක්. මේ ගාන ඇත්තටම ඔය වෙලාව ඉතුරු කරගන්න දෙන ගණන් ಜಾති වලින් එකක්. පේපරේ වෙලාව ඉතුරු කරන්න තියෙනවනේ. අන්න එහෙම ගණන් වලින් එකක් තමයි ක්‍රමාරෝපිත ගණන් සෙට් එක. හරි. NCR සෙට් එක. හරි ඕකේ. ඊට පස්සේ ඒකේ රෝම ඉලක්කම් දෙක. රෝම ඉලක්කම් දෙක කියන මෙහෙම කතාවක්. එබඳු කමිටුවක් තෝරාගත්තේ ගනිමු. හරි. ඒ කියන්නේ එබඳු කමිටුවක් කියන්නේ කමිටු මෙච්චරක් තියෙනවා. කියන්නේ පිරිමි 4යි ගැහැණු 4යි වෙන පිරිමි 4යි ගැහැණු 4යි වෙන කමිටුවක් ගත්තා. හරි. තෝරාගත්තේ ගනිමු. කිසිම ගැහැණුන් දෙදෙනෙකු එක ළඟ වාඩි වෙ නොහැකි නම් එම කමිටු සමාජිකින් පේලියකට වාඩි කළ හැකි වෙනස් ආකාරයක්. දැන් මේ 8 දෙනෙක් ඉන්නෝනේ. හරි සංයුතය කොහොමද? ඔය 8 ඇතුලේ පිරිමි 4ක් ඉන්නෝ ගැහැණු 4ක් ඉන්නවා. දැන් මේගොල්ලෝ වාඩි කරන්න යන්නේ පේලියක. ඊතර බංකුවක් තියෙනවා වාඩි කරනවා. පිරිමි 4 ගැහැණු 4 8 දෙනෙක් වාඩි කරනවා. හැබැයි කොන්දේසියක් තියෙනවා. මොකද කොන්දේසිය? කිසිම ගැහැණුන් දෙදෙනෙක් එක ළඟ වාඩි වෙන්න බෑ. ගැහැණුන් දෙන්නෙක් එක ළඟට වැටෙන්න බෑ. 8 දෙනෙක් ඉන්නවා. පිරිමි 4 ගැහැණු 4යි. හරි. ඔයගොල්ලෝ හිතන්න ක්‍රමයක්. ගැහැණු දෙන්නෙක් එක ළඟට වැටෙන්න බෑ. කොහොමද කරන්නේ? මේ බලමු. ගැහැණු දෙන්නෙක් එක ළඟට වැටෙන්න බැරි නම් එහෙම වාඩි කරන්න ගොඩක් විදි නෑ. හරි. මෙන්න මේ විදිය තමයි තියෙන්නේ. බලන්න මෙන්න මේ විදිය. වාඩි කරන ගානක් එක ළඟට වැටෙන්න බෑ. හිතන්න පිරිමි සෙට් එකක් ඉන්නෝ නේද? පිරිමි 4ක් ඉන්නෝනේ. මම මුලින් කරන්නේ බංකුවකනේ. ඔය පිරිමි 4 මුලින් වාඩි කරනවා. පිරිමි 4ක් කියන්නේ වෙනස් ද්‍රව්‍ය 4ක් කියලා හිතන්න පුළුවන් පිරිමි 4ක්. ඒගොල්ලෝ රේඛීයව වාඩි කරනවා කියන්නේ පිළිල කිරීමක් නේ. වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් මෙතෙන්ට දාලා තියරිය මේ ගානට ඕන කරන තියරිය තමයි මෙතෙන්ට ඕන කරන ප්‍රමේය. ඔය වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් රේඛීයව පිළිල කිරීම. වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් රේඛීයව පිළිල කිරීම. වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණය රේඛීයව පිළිල කිරීම කොච්චරද දන්නවද? ක්‍රමාරෝපිතේ. ඕක තමයි මේකට සඳහන් තියරිය. වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් රේඛීයව තියන්න පුළුවන් විදි කොච්චරක් තියෙනවද ක්‍රමාරෝපිතේ. දැන් ඒතර මෙහෙම මේක මේ වෙනස් ද්‍රව්‍ය 4ක් කියලා හිතමු පිරිමි 4 දෙනා. පිරිමි 4 දෙනා රේඛීයව තියන්න වාඩි කරන්න පුළුවන් ක්‍රම ගාන කියලා. ක්‍රමාරෝපිත 4යි. හරි. ඒකේ පළවෙනි පියවර තමයි ගැහැණු කට්ටිය තාම හිත ගත්තේ නෑ. පිරිමි 4 දෙනා වාඩි කළ හැකි ක්‍රම ගණන ක්‍රමාරෝපිත 4යි. අන්න ඒතර NCR ප්‍රමේයක් නෙමෙයි එතන තියෙන්නේ. හොඳේ. එතන තියෙන්නේ පිළියෙල කිරීම. එක වෙන ප්‍රමේයක්. සංකරණ වලට අදාළ ප්‍රමේයක් නේ. හරි. වාඩි කළ හැකි ක්‍රම ගණන ක්‍රමාරෝපිත 4යි. හරි. ඊට පස්සේ ගැහැණු කට්ටිය වාඩි කරවනවා එක ළඟට වැටෙන්න බෑ. ගැහැණු කට්ටිය එක ළඟට වැටෙන්න බැරි විදියට වාඩි කරවනවා නම් අනිවාර්යයෙන්ම ගැහැණු කට්ටිය වාඩි කරවන්න වෙන්නේ කොහෙන්ද? ගැහැණු කට්ටිය වාඩි කරවන්න වෙන්නේ මෙන්න මේ අතරවල් වලින්. එහෙම වාඩි කරොත් විතරයි එක ළඟට වැටෙන්න බැරි. හරිනේ. අතරවල් වලින් වාඩි කරන්න. ඒක කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ හිතන්න පුළුවන්. ඒක මෙහෙම හිතන්න පුළුවන් ළමයෙක්ට. ගැහැණු 4 දෙනෙක් ඉන්නවා. ගැහැණු කට්ටිය 4 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලොන්ට වාඩි වෙන්න පුළුවන් සීට් කීයක් තියෙනවද? දැන් බංකුවකනේ. ඉතින් මේගොල්ලෝ එහෙම එකලා ඈත් කරලා වාඩි කරන්න පුළුවන්. ඒතර අතරවල් වලින් වාඩි කරන්න පුළුවන්. හොඳේ. ඒතර මේ 1යි 2යි 3යි 4යි 5යි. එක ළඟට නොවැටි 5 දෙනෙක්ට වාඩි කරන්න පුළුවන්. හරි. එක ළඟට වැටෙන්නේ නැතුව 5ක් වාඩි වෙන්න පුළුවන් මේගොල්ලොත් එක්ක. හරි. එතකොට හැබැයි අපි ගාව 4යි ඉන්නේ. දැන් මෙහෙම කරමු.
ගැහැණු 4 දෙනෙක් ගැහැණු 4ක් වාඩි කළ හැකි ආකාරද මේ සීට් වලින් තමයි වාඩි කරන්නේ හොඳයි. දැන් ගැහැණු 4යි ඉන්නේ සීට් 5ක් තියෙනවා. සීට් 5ක් තියෙනවනේ. ඒ 5න් 4ක් ගන්න. සීට් 5ක් තියෙනවනේ 5න් 4ක් තෝරන්න. මේ 504 කියන එක අදහස මොකක්ද? 5ක් තියෙනවා 4ක් තෝරනවා. හරිනේ? දැන් මෙහෙමනේ 5න් 4ක් තෝරන්න පුළුවන් ක්‍රම මෙච්චරයි. 504 ඊට පස්සේ ඒ තෝරගත්ත සීට් 4න් ගෑනු 4 දෙනා වාඩි කරන්න. ඒ කියන්නේ මෙහෙමනේ සීට් 5ක් තියෙනවා. හරි 1යි 2යි 3යි 4යි 5යි. ගැහැණු කට්ටිය 4ක් වෙන. දැන් මෙහෙම හිතන්න. ගැහැණු එක්කෙනෙක් මෙතෙන්ට දාන්න පුළුවන්. ගැහැණු එක්කෙනෙක් නිකන් මෙන්න මෙතෙන්ට දාන්න පුළුවන් කියලා හිතන්න. ඊට පස්සේ මෙතෙන්ට දාන්න තෝරන මෙතෙන්ට දාන්න පුළුවන්. මෙතෙන්ට පුළුවන්. ඔන්න ඔය විදිය එක විදියක්. වැරදිද? ඒකට තමයි මෙතෙන්ට නැතුව මෙතෙන්ට දාන්න පුළුවන්. ඒත් එක ළඟට වැටෙන්නේ නැහැ නේ. ඔය විදියට මේ අතරවල් වලින් වාඩි කරන. ඒ කියන්නේ 5 දෙනෙක් ඉන්නෝ 4 දෙනෙක් ඉන්නෝ තැන් 5ක් තියෙන. එහෙනම් මම මුලින් මොකද කරන්නේ? තැන් 4ක් තෝරලා ගන්න පුළුවන් වෙනස් ක්‍රම ගන්න බලන්න. තැන් 4ක් තෝරනවා. දැන් 5ක් තියෙනවා. 4ක් තමයි මේ තියෙන්නේ තැන් 4ක් තේරුවා. හරි. ඒ තැන් 4 දැන් මං ගාව තියෙනවා. ඒ තැන් 4ට ගැහැණු කට්ටිය මාරු කර කර දාන්න පුළුවන් නේ. අන්න එහෙම කරන්න බෑ වෙනස් 4ක් නේ ගැහැණු කට්ටිය 4 දෙනේ. ඒ 4 පිළිල කරනවා රේඛීයව. තැන් 4 දැන් කලින් වගේ මෙහෙමයි. දැන් කලින් අපි වෙලාසනම තැන් 4ක් තෝරගෙන තියෙනවා. ඒ සීට් 4 ගැහැණු 4 දෙනෙක් වාඩි කරනවා. රේඛීයව පෙළ ගස්සනවා වගේ නේද? පිරිමි ළමයි නැහැ කියලා හිතන්න. දැන් පිරිමි ළමයි නැහැ. සීට් 4ක් තියෙනවා. ඒ 4 දෙනාගේ ගැහැණු 4 දෙනා වාඩි කරනවා. ඒතර මේ ප්‍රමේයම නේද? වෙනස් ගැහැණු 4 දෙනෙක් ඉන්නෝ 4 මාරු කර කර දාන්න පුළුවන්. ක්‍රමාරෝපිත 4යි. ඒක තමයි මේ. මේ මොකද්ද? මේ සීට් 4ක් තෝරනවා. සීට් 5ක් තිබුණනේ. මේ තියෙන්නේ ස්ථාන 4ක් තෝරනවා. මේ තියෙන්නේ ස්ථාන 4ක් තේරීම. මේ තමයි ඒ තෝරගත්තු ගැහැණු කට්ටිය මාරු කිරින්. මේ ගැහැණු 4 දෙනා රේඛීයව පිළිල කිරීම. සීට් 4ක් තේරීම. ඒ තෝරගත්තු සීට් 4 ගැහැණු 4 දෙනා මාරු කර කර මෙන්න මෙච්චර ක්‍රමාරෝපිත 4ක් ක්‍රම තියෙනවා. ඒගොල්ලෝ මාරු කර කර වාඩි කරනවා. සම්පූර්ණ වැඩේ ඉවර වෙන්නේ පිරිමි 4 දෙනාත් වාඩි කරලා සීට් 4ක් තෝරලා ඒ සීට් 4 ගැහැණු 4 දෙනාත් වාඩි කරාම. පැහැදිලිද? ඒතර සම්පූර්ණ වැඩේ ඔය ඔක්කොගෙම අතරමැද වැඩවල ගුණිතය. ඒතර මුළු ආකාරනෝ එහෙම කරන්න පුළුවන් මුළු ආකාර ගණන එනවා. මෙතනින් ක්‍රමාරෝපිත 4ක් එනවා. මෙතන 504ක් එනවා. ක්‍රමාරෝපිත 4ක් එනවා. ඔන්න ඔච්චරක් තියෙනවා. ඒ ක්‍රමාරෝපිත 4 කියන්නේ 4 3 2 1 24යි. 504 කියන්නේ 5යිනේ. මෙතන 24යි ආයෙම. ඔක සුළු කරාම බලන්න ගුණ කළා. ඔක ගුණ කරාම 2880. ඔහොම එක්ක ඔය විදිය නැත්නම් එහෙමත් හිතන්න තිබුණා. හරි. නැත්නම් මේ විදිය try කරන්න පුළුවන් ඕන. කොහොමත් ඉතින් එක ළඟට වාඩි වෙන්න බැරි නම් පිරිමි කට්ටිය මුලින් වාඩි කරලා තියන්න ඕනෝද? එක ළඟ වාඩි වෙන්න බැරි නම් පිරිමි කට්ටිය මුලින් වාඩි කරවලා ඉන්නවා. මේ තැන්වල B1 B2 B3 B4 ඔය පිරිමි ළමයි පිරිමි සෙට් එක වාඩි කරන්න පුළුවන් ක්‍රම ගාන ක්‍රමාරෝපිත 4යි ඉන්නේ. හරි. දැන් මේ විදිහට ළමයි try කරන්න පුළුවන් මේ. දැන් ගැහැණු කී දෙනෙක් ඉන්නවද? ගැහැණු 4ක් ඉන්නවනේ. ඒ 4 දෙනාට වාඩි වෙන්න පුළුවන් සීට් කීයක් තියෙනවද? එක ළඟට වැටෙන්නේ නැතුව 5ක් තියෙනවනේ. මෙහෙම කරන්න පුළුවන්. පළවෙනි ගැහැණු කෙනා ගන්න. එයා වාඩි කරන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? ඒ කියන්නේ එයා වාඩි කරොත් දැන් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි. පළවෙනි වාඩි කරනට මං කියනවා ගිහලා වාඩි වෙන්න කියලා. හරි. පළවෙනි ගැහැණු කෙනා දැන් එනවා. ඇවිල්ලා දැන් එයා වාඩි වෙන්න බලන්න. එයාට සීට් 5ක් තියෙනවනේ. හරි. එයා අතනින් වාඩි වෙයි. එයා ගිහලා එක තැනක දැන් වාඩි වුණා. හරි. ඒතර එයාට ක්‍රම කීයක් තිබුණාද වාඩි වෙන්න? 5ක් තිබුණානේ. එයා වාඩි වුණේ එක තැනකින්. හරි. එයාට ක්‍රම 5ක් තිබුණා. හරි. ඊට පස්සේ මම දෙවෙනි ගෑල්ලම හදාගෙන හරි වායෙන්න ඇවිල්ලා වාඩි වෙන්න. එයා දැන් ඇවිල්ලා එනවා.
එයාට දැන් ක්‍රම කීයක් තියෙනවද බලන්න වාඩි වෙන දැන් අර ළමයා ගාව වෙන තැනක වාඩි වෙනවද කෙළවරින් වාඩි වෙනවද මැදින් වාඩි වෙනවද එයා දැන් හිතනවා එයාට ක්‍රම කීයක් තියෙනවද එයාට වාඩි වෙන ක්‍රම 4ක් තියෙනවා දැන් කලින් කෙනෙක් ගෑනුවෙක් කෙනෙක් වාඩි වෙලානේ ඉන්නේ හරි G2 වෙනවා එයාට ක්‍රම 4ක් තියෙනවා ඊට පස්සේ ඔය දෙන්නෙක් වාඩිලා දැන් දෙන්නෙක් වාඩිලා හොඳ G1 වාඩිනවා මෙතනින් G2 වාඩිනවා මෙතනින් දැන් තුන්වෙනි ගෑනු කෙනෙක් වෙනවා එයා දැන් මෙතෙන් ඇවිල්ලා බලන කොතනින්ද වාඩි වෙන්නේ කියලා එයා හැම හිත හිතෙද්දි එයාට වෙනවා දැන් තුනක් වාඩි වෙන්නේ එයා එක තැනකින් වාඩි වෙන්නේ G3ට හැබැයි ක්‍රම තුනක් තිබුණා පැහැදිලිද දැන් අන්තිම ගෑනු ළමයා අතන දැන් G3 මෙතනින් කියන වාඩිනේ අන්තිම ගෑනු ළමයා හරි එයාට මේ මැදින් වාඩි වෙන ඉච්චර කැමති එයා මෙතනින් වාඩි වෙනවා එයාට හැබැයි ක්‍රම දෙකක් තිබුණා හරි නේද දැන් අපිට ඕන විදිහට එතනදිත් වැඩේලානේ පිරිමි ළමයි හතර මුලින් වාඩිනා ක්‍රමාරෝපිත 4යි ඊට පස්සේ අතරමැද තව පියවර 4කට කැඩුවා G1 G2 G3 G4 ගෑනු ළමයි 4 දෙනා වාඩි වෙන්න පුළුවන් ක්‍රම කියලා ඒ කියන්නේ අතරමැද වැඩ 4කට කඩලා මේ තිබුණේ ඒ අතරමැද වැඩවල ගුණිතය දැන් මෙතනනුත් එන්නේ ඔය උත්තරෙම තමයි අපිට ඒ ක්‍රමෙ try කරන්න තිබුණා පැහැදිලිද දැන් මේක අර මේ පාඩම හොඳට ඔලුවට දාගත්ත ළමෙක්ට ටට්ටක් ගාලා එනවා මේක මොන ක්‍රමෙද? කියන්නේ NCR වලින් හදනවද? එහෙම නැත්නම් මේ විදිහේ වෙනස් පොඩිම කොටස් වලට කඩලා හදන්න නැත්නම් මේ විදිහට try කරන්න පුළුවන් ඕනනම්. දැන් මේක මේ පිරිමි ළමයි 4 දෙනා වාඩි කරන ක්‍රම 4යිනේ. ඊට පස්සේ මෙහෙමයි. ගැහැණු ළමයි 4ක් ඉන්නවා. හැබැයි තැන් 5ක් තියෙනවා. ගැහැණු ළමයි 4ක් ඉන්නවා. මේ සෙට් එකම ඕන ළමෙක්ට තැන බලන්න මෙහෙම. ගැහැණු ළමයි 4ක් ඉන්නවා තැන් 5ක් තියෙනවා. 4න් ගැහැණු ළමයි තැන් 5ක් තියෙන ඔය 5න් 4ක් අරගෙන පිළිල කරනවා 5න් 4ක් අරගෙන පිළිල කරනවා වගේ අදහසක් නේ NPR අංකණයෙන් එන්නේ ඒක දාන්නත් තිබුණා මේකට NPR 5ක් තිබුණා වෙනස්රාවි 5ක් තිබුණා 4ක් ගන්නවා ඒ කියන්නේ සීට් 5ක් තිබුණා ඒ 4 අරගෙන 5ක් තිබුණා 5න් 4ක් තෝරලා ගත්තා ඒ තැන් 4 මාරු කර කර දැම්මා ගැහැණු ළමයි සෙට් එක. එහෙමත් පුළුවන් NPR අංකණයෙන් හිතන්නත් පුළුවන් නම් 5p4 කියලා. ඒතර මේක මෙන්න මේ කොටසල දාලා උත්තරේ 5p4න් එනවා. ඒතර ක්‍රමාරෝපිත 4 වාරයක් 5p4න් ගන්නත් පුළුවන් මේක. හරිනේ? ඒ විදිය. ඔයගොල්ලෝ ලේසිම ක්‍රමය මම හිතුවා මෙන්න මේක වෙන්න නැති කියලා. ඊට පස්සේ ඕනනම් වෙනස් අර මූලිකම විදියට හිතුවොත් මේ ක්‍රමේ try කරලා බලන්න පුළුවන්. ඒත් උත්තරේ හරියනවා. තාට ඔයගොල්ලෝ ඇඩ්වාන්ස් විදියට හිතන්න පුරුදු වෙලා හිටියනම් NPR අංකණයනොත් මේක මේ ගන්නට උත්තරය ගන්න පුළුවන්. හරි. ඒ වගේ අර ඔයගොල්ලෝ කොහොමවත් වෙලාව අඩුවෙන්ම යන ලේසිම ක්‍රමය තමයි තෝරගන්න ඕනේ. ඒකට ඉතින් ගණන් ටිකක් හදලා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. හරි. ඕකේ. ඉතින් ඒ විදිහට ඒ ගාන සාකච්ඡා කරලා ඉවර වෙනවා. ඒකට ලකුණු 55ක් තිබුණ කෙනෙක් එච්චර අමාරු ගානක් නෙමෙයිනේ. එතකොට 150 55ක් කියන්නේ. හරි. කියන්නේ මේ අවුරුද්දේ 26 අවුරුද්දේ ඕක නම් මොකක් වෙයිද දන්නේ නැහැ. ඒ වුණාට පොඩක් ගණන් ටික හදලා ප්‍රැක්ටිස් කරගන්න මේ වගේ ලේසි ගානක් ආවොත් ටක් ගාලා විනාඩි 6න් 7න් මේ කොට හදලා සම්පූර්ණ ඉවර කරන්න පුළුවන්. පොඩ වෙලාවක් ඉතුරුනේ එතකොට. හරි. එහෙනම් මේකේ අපි ලකුණු දාන්න බැරිනවානේ. අපි බලමු මේ දෙවෙනි කොටසේ ලකුණු කීයක් තියෙනවද? ලකුණු ටික බෙදලා කියපු විදිය කොහොමද කියලා. හරි. පිළිතුර මේකේ ලකුණු 25ක් තියෙනවා දෙවෙනි කොටසට. ඒකේ මේකට 5ක් තියෙනවා මේ එක සැරේ මේක ලියපු එකට 5යි වෙන වෙනම ගත්ත එකට නෙමෙයි මගේ ස්කීම් එකේ ලකුණු මෙන්න මේ පෙළ එක සැරේ 5ක් දීලා මෙයාගේ උත්තර වලට මෙයාට 5යි ඔව් වෙනම දීලා තියෙනනේ හරි මෙයාට 5යි මෙයාට 5යි මෙයාට 5යි වෙනම 5 3ක් දීලා අන්තිමේ ගුණිතය ගත්ත එකට එක එක්කිනාගේ ගුණිතය ගන්නත් එපා නේද සම්පූර්ණ වැඩ ඉවරන ඒකට තමයි මේ 5 දීලා ලකුණු 20යි අන්තිම යාට 5යි ලකුණු 25යි. ඒක වගන්තේ ලියලා වෙනම ගත්තත් කමක් නැහැ. ඒක සැරේ ලිව්වත් ලකුණු දීලා තියෙනවා මාකින් ස්කීම් එකේ. මේ විදිහට ලිව්වත් ඔක ලකුණු හම්බ වෙනවා ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් මේකේ මේ ඉතුරු වීඩියෝස් ඉතුරු පාස් පේපර් ටිකත් අපි මේ වීඩියෝ සීරීස් එකේ ප්ලේලිස්ට් එකක් විතර දානවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒ සෙට් එකත් බලන්න. තව මොන හරි පාස් පේපර් ඕන නම් ඒවත් අපි channel එකේ දාලා තියෙනවා. ඒක නිසා අවශ්‍ය පාස් පේපර් ඩිස්කෂන් බලන්න channel එක subscribe කරලා තියාගන්න.